නූතන තාක්ෂණය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව අද තියෙන ඉතාමත් දියුණු ස්ථානයක. හැබැයි මෙතරම් දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවෙත් යම් සීමාවන් තියෙනවා. තාමත් බොහෝ ලෙඩ රෝග වලට නිශ්චිත ප්‍රතිකාර හෝ නිට්ටාවට සුව කිරීමේ හැකියාව මේ බටහිර වෛද්‍ය ක්‍රමයට ලැබිලා නැහැ. අපි බොහෝ දෙනෙක් අපේ කාලයත් ධනයත් වැය කොට බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් පිළිසරණක් නොලැබෙන කල්හි අපේ හෙළ වෙදකමේ පිළිසරණ පතනවා. මහා රාවණ රජ කාලයේ පටන් පැවතෙන අපේ හෙළ වෙදකමට හැකියාවක් තියෙනවා ලෙඩේටත් ලෙඩටත් මේ දෙන්නටම ප්‍රතිකාර කරන්න. හෙළ වෙදකමේ හැකියාවන්, හෙළ වෙදකමේ විශ්මය, හෙළ වෙදකමේ රහස් දැනගන්න ආරාධනා කරනවා. ගොඩවන්න සුවාසපුවට. වර්තමානයේ අපේ ආහාර පුරුදු, අපේ චර්යාවන් නිසා පමණක් නෙවෙයි, අපේ නොසැලකිල්ල නිසාත් අපිට බොහෝ ලෙඩ රෝග වැළඳෙනවා. මින් සමහර රෝග වසංගත රෝග දක්වාම ව්‍යාප්ත වෙනවා. ලංකාවේ පළවෙනි ඩෙංගු රෝගියා ගැන වාර්තා වුණේ 1960 දශකයේ. එදා මෙදා තුල තාමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඩෙංගු රෝගයට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයාගෙන නැහැ. නමුත් අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ඉතාමත් අති දක්ෂ වෙද හාමිනි කෙනෙක් ඩෙංගු රෝගයට ශ්‍රී දේශබන්දු වෛද්‍ය අභිමානී ආචාර්ය තරංගා කුමාරී වික්‍රමසූරිය වෙදහාමිනි. ආයුබෝවන් ඔබතුමී. ආයුබෝවන්. බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. අපි වෙදකම ගැන කතා කරන්න කලින් ඔබතුමීගේ පියා, ඔබතුමීගේ සීයා බොහොම දක්ෂ වෙද මහත්වරු. අපි ඒත් එක්කම පරම්පරාව ගැන කතා කරලා ඔබතුමී කොහොමද මේ උතුම් ශාස්ත්‍රයට යොමු වුණේ කියන එක අපිට කියන්න. මගේ තාත්තා සර්පවිෂ වෛද්‍යවරයෙක්. ඒ වගේම මගේ සීයා සර්වාංග රෝග පිළිබඳ පාරම්පරික වෛද්‍යවරයෙක්. එතුමා කරපු රෝග මොන ආකාරයටද සුව කරේ කියන එක මම පුංචි කාලේ ඉඳලා දැකලා තිබුණා. ඒ ගැන ආසාවක් මට පුංචි කාලේ ඉඳලම තිබුණා. ඒකත් එක්කම තාත්තගේ සර්පවිෂ වෛද්‍ය ක්‍රමය ගැන දැකලා තිබුණා. එයා කොහොමද නායක ආපු රෝගියෙක්, පොළඟෙක් දෂ්ට කරපු රෝගියෙක් පැය 2-3ක් ඇතුළත සුව කරලා ගෙදර යවන්නේ කියන එක මම දැකලා තිබුණා. ඒකත් එක්කම පුංචි කාලේ ඉඳලා දැකපු දේ වෙනුවෙන් ආසාවක් තිබුණා. එතකොට ඔබතුමීගේ පාසල් කාලය ගැන මතක් කරොත්? මම කුඩා කාලේ අධ්‍යාපනය ලැබුණේ අලුත්වල මහාවිද්‍යාලයෙන්, ඒ කියන්නේ මගේ ගමේ ඉස්කෝලෙන්. ඊට පස්සේ මම ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් ගියා ගාල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. හොඳයි. එතකොට අපි මේ ඩෙංගු රෝගය නැත්නම් මේ ඩෙංගු රෝගය සෑදෙන්නේ වෛරසයක් නිසා. ඩෙංගු වෛරස නැත්නම් මේ ඩෙංගු රෝගය පිළිබඳව අපේ දේශීය වෙදකමේ සඳහන් වෙනවා. දේශීය වෙදකමේදී වෛරස් රෝග හඳුන්වලා තියෙනවා. රාක්ෂෝග්න, ඒ කියන්නේ රාක්ෂස ද්‍රව්‍ය කියලා තමයි කියන්නේ වෛරස කාණ්ඩය හඳුන්වන්නේ. ඊට අමතරව ඩෙංගු රෝගය නම් කෙලින්ම හඳුන්වලා තියෙනවා එක රෝගේ රෝග ලක්ෂණ කියලා තියෙනවා. නමුත් ඩෙංගුම කියලා සඳහන් වෙන්නේ නැහැ. ඩෙංගු කියන නම අපිට එන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක සම්බන්ධයක් තියලා තමයි 1965 දී පළවෙනි ඩෙංගු රෝගියා හම්බෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. ඒගොල්ලන් ඩැන්ඩි කියන එක තමයි ඩෙංගු කියලා විවහාර වෙලා ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඩෙංගු කියන එකට අපි සාමාන්‍ය ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ ගත්තොත් ක්ෂණේ 1000ක්. එකපාරට රස්නයක්, ක්ෂණේ සීතක්, මස්ති සංදි, ශිරෝ රුජා, එහෙම කියලා අස්ති සංදි, ශිරෝ රිදෙන්න අරගෙන, ජොරය උණ අරගෙන
හවස් කාලයේදී නිතර උන්න අරගෙන තමයි මේ රෝගේ ආරම්භය අපිට දැනෙන්නේ. ඒ විදිහට දේශීය වෛද්‍ය ක්‍රමයේදී රක්තජ රෝගයක් විදිහට සඳහන් වෙලා තියෙනවා. හොඳයි. එතකොට මේ ඩෙන්ගු රෝගයට ප්‍රතිකර්මයක් නැත්නම් මේ සඳහා ඖෂධයක් සොයා ගිය ගමනට මුලපුරේ කොහොමද? ඒ මතකයේ පොඩ්ඩක් අවදි කරමු. මම එතකොට අධ්‍යාපනය ලබන කාලෙදී වෛද්‍ය කෙනෙක් සඳමාලි කියලා මගේ දන්න කෙනෙක්ගේ බිරිඳ එයාට ඩෙන්ගු රෝගය හොඳටම උත්සන්න වෙලා බබෙක් ලැබෙන්න හිටියේ. බබාව අයින් කරන්න තීරණය කළා. වෛද්‍යවරු කියලා මෙහෙම ජීවිතේ බේර ගන්න නම් මේ තත්ත්වයට යන්න වෙයි. එහෙම කියලා ඊට පස්සේ මේ මගේ යාළුවා කතා කරලා මට කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මං වෙනුවෙන් කරන්න කියලා. ඊට පස්සේ මම ඒ වෙනකොටත් අර තාත්තගෙන් ලැබුණු අභියෝගයත් එක්ක මම ඩෙන්ගු වෛරසය සඳහා ඖෂධයක් සර්වාංග රෝග සහ සර්ප විෂ කියන කාණ්ඩ දෙක යටතේ කොයි ආකාරයකටද ඖෂධයක් ශරීරයේ ක්‍රියා කරන්න කියන එක ගැන ඖෂධයක් සකස් කරමින් හිටියේ. මේ දෙන්නම කොහොමත් නැති වෙයි, මේ වෙනුවෙන් ඔයා මොනවා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න කිව්වට පස්සේ මම ඖෂධය සකස් කරලා එයාට දුන්න පළවෙනි අවස්ථාවේදී කියන්න සන්තෝසයි. අදටත් ඒ බබා ජීවතුන් අතර ඉන්නවා. අවුරුදු 7ක් වෙනවා දැන් බබාට. ඒ විදිහට ඒකට මුහුණ දුන්නා. හිතවතුනේ හෙළවැදකමේ විශ්මය කියන්නේ මෙන්න මේකයි. Tamanට පරම්පරාවෙන් ආයේ දැනුම මනුෂ්‍ය සංහතියේ යහපත වෙනුවෙන් මවක් දරුවෙක් ජීවත් කිරීමේ ඒ උදාර සිතුවිල්ල වෙනුවෙන් ඈ සුවපත් කරා. හැබැයි ඈ එතනින් නැවතුනේ නැහැ. මේ ඩෙන්ගු රෝගය සඳහා මේ ඖෂධ නිපදවීම පටන් ගත්තා. මම හිතන්නේ ඒක ලේසි පහසු ගමනක් නෙමෙයි. සාමාන්‍ය ලංකාවේ ඖෂධයක් නිපදවලා ඒක ඕනෑම කෙනෙක්ට නිපදවල මං හිතන්නේ ප්‍රසිද්ධ කරන්න එහෙම හැකියාවක් නෑ. යම් යම් විශේෂ අනුමැතියන් ලබා ගත යුතුයි. මේ ගියේ ගමන ගැන කතා කරමු. ඩෙන්ගු රෝගය සඳහා දෙන ඖෂධයට මුලින්ම මට සිද්ධ වුණා ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය කියන එක ලබා ගන්න. ඒ වෙනුවෙන් මට මුලින්ම කරන්න තිබුණේ මම මේ ලබා දෙන මේ සඳහා පාවිච්චි කරන ඖෂධ ද්‍රව්‍යවල බැරලෝහ බැක්ටීරියා වර්ග ශරීරයට අයහපත් වෙන ටොක්සින් විස කාණ්ඩ ඇතුළත් වෙනවද කියන එක සොයන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් ITI රිපෝට්ස් ගන්න ඕනේ. ඒ රිපෝට්ස් අරගත්තා. එතෙන්දි මට මුණ ගැහුණ තවත් හරිම මානුෂීය කෙනෙක් ඩොක්ටර් මෙනුකා ඇරවුවල කියලා. එතුමිය මට ඒ සඳහා ගොඩක් උදව් කරා ඉක්මනින් ඒ ටික ලබා ගන්න. ඊට පස්සේ ඒ රිපෝට්ස් ටිකත් එක්ක
ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න මේ ඖෂධයේ විෂකාණ්ඩායත් නෑ කියලා දැනගත්තට පස්සේ තවත් වෛද්‍යවරු 10 දෙනෙක්ට දෙන්න ඕනේ. මේ ඖෂධය රෝගීන් එක්ක වෛද්‍යවරයෙක් රෝගීන් 40 දෙනා වෙනුවෙන් දෙනෙක්ට දෙන්න ඕනේ. ඒ විදිහට වෛද්‍යවරු 10 දෙනෙක්ට ඒ ඖෂධය ලබා දෙන්න ඕනේ. ඊට අමතරව යම් කිසි පරීක්ෂණයක් කරනවා නම් ඒ වෛද්‍යවරයා රෝගීන් 100 දෙනෙක් වෙනුවෙන් මේ ඖෂධය ලබා දෙන්න ඕනේ. බටහිර ඖෂධ ලබා දෙන අතර රෝගීන් 100 දෙනෙක්ටත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කිසිම දෙයක් නොලබන රෝගීන් 100 දෙනෙක් සඳහාත් මේ ඖෂධය අපි ලබා දෙන්න ඕනේ. ඊළඟට අපි බලන්න ඕනේ මේ ප්‍රතිකාරය ලබා ගන්න රෝගීන්ගේ මොන ආකාරයටද මේක වකුගඩු වල ක්‍රියාකාරීත්වය වෙන්නේ, අක්මාවේදී මොකද සිද්ධ වෙන්නේ, ඊට පස්සේ කොහොමද රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන්නේ, ඊට අමතරව මෙම රෝගියා දක්වන සංකූලතා මොනවද මේ ඖෂධය ලබා ගත්තට පස්සේ කියන එකට අපි එක රෝගියා වෙනුවෙන් වෙනම විස්තර වාර්තාවක් සකස් කරන්න ඕනේ. ඊට පස්සේ බටහිර ඖෂධ විතරක් ලබා ගන්න රෝගීන්ගේ මේ තත්ත්වය මොන විදිහද කියලා බලන්න ඕනේ. බටහිර ප්‍රතිකාර ලබන රෝගීන් ටික ක්‍රිටිකල්, ඒ කියන්නේ ටික රෝගය උත්සන්න වන අවස්ථාවට යනකොට මගේ ඖෂධය විතරක් ලබාගත් රෝගීන් දවස් 2ක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ගත්තා. මේ රිපෝට්ස් ඔක්කොම අරගෙන ඒ ටික ගෙනහිලා දෙන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ඉන්නවා සූත්‍ර කමිටුව කියලා කමිටුවක් තියෙනවා. මේ කමිටුවේ බටහිර වෛද්‍යවරු ඒ වගේම ITI එකේ තාක්ෂණික ආයතනයේ පුද්ගලයින්, ඒ වගේම වෛද්‍යවරු, පාරම්පරික වෛද්‍යවරු සහ ආයුර්වේද වෛද්‍යවරු මේ කියන සියලුම දෙනා ඉන්නවා. මේ කට්ටියට මේ ඖෂධය ලබා දෙන්න ඕනේ. ඖෂධයට අඩංගු දේවල් මොනවද? ඒ කියන හැම වාර්තාවක්ම මේගොල්ලන්ට මේ සූත්‍ර කමිටුවට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ යෝග්‍යතා කමිටුව ඒගොල්ලන් ඒ ඖෂධය ඒගොල්ලන් පාවිච්චි කරලා බලනවා මේ ඖෂධය රෝගියෙක් සඳහා සුදුසුද කියන එක. ඊට පස්සේ ඒගොල්ලන් අනුමත කරලා දෙනවා මේ ඖෂධය රෝගීන් සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි ඖෂධයට වෛද්‍ය යෝග්‍යතා කමිටුවේ අනුමැතිය ලැබිලා මේ රෝගීන් සඳහා ලබා දෙන්න පුළුවන් තත්ත්වයට ආවේ. වෙදාමිනි, දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට. අපේ හෙළිවෙදකමේ හැකියාවන් හරි විශ්මිතයි. බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමෙන් සූපත් කරන්න බැරි බොහෝ ලෙඩ අපිට නිත්තාවට සූ කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරොත් අපේ දේශීය ඖෂධ නැත්නම් අපේ දේශීය වෙදකම මේ වර්තමානයේට සල්ලන ආකාරයට අනුගත වෙලා නැහැ කිව්වොත් ඔබතුමී ඒ ප්‍රකාශය පිළිගන්නවද? බොහෝ වෙලාවට පිළිගන්න බැරි තත්ත්වකුත් තියෙනවා. මොකද කියනවා නම් මේ ඖෂධ මිනිස්සුන්ගේ ශරීරයට ලැබෙන්න ඕනේ හොඳම ආකාරයට තමයි ඍෂිවරු කියන අය මේ ඖෂධ සකස් කරලා තියෙන්නේ. අපිට පුළුවන් ඊට ඌණ පූර්ණයක් දෙන්න තරම් දැනුමක් අපේ ළඟ ඇත්තටම නැහැ. නමුත් මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා. මේකත් මේ දැන් පාවිච්චි කරන දැනුමක් නෙවෙයි. ඔබතුමා රාවණා යුගය ගැන කිව්වා. රාවණා යුගයේ ඉඳලා එන අර්ක ශාස්ත්‍රය කියලා ක්‍රමයක් තියෙනවා. අන්නේ අර්කය ඖෂධයක තියෙන ඉතාම උත්කෘෂ්ඨ කොටස ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා අර්ක පෙරීම කියලා. අන්න ඒ විදිහට ලබාගත් ඖෂධ අපිට ඉතාම සාර්ථකව ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් විදිහට ලබා දෙන්න පුළුවන්. ඒක වර්තමානයේටත් අදටත් ගැලපෙනවා. ඒකේ අපිට නැවත සකස් කරන්න කිසිම දෙයක් නැහැ. වර්තමානයේ අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ ඍෂි නුවණින්නා ක්‍රමවේදය සමහර විටක අදට අපිට මේක ගලප ගන්න හරි අමාරුයි. මොකද අපිට
බෙදහමිනි කසායක් ගෙතර හින්දගන්න ඒක කරන්න බැරි දෙයක්. අපි බලන්නේ මේ පෙත්තකින් එහෙම නැත්නම් එන්නතකින් මේ දේ කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියන. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඒ දක්වා යන අපිට දැක්මක් තියෙනවා. අපිට එතනට යන්න පුළුවන්ද? ඔව් දැක්මක් තියෙනවා. දැන් මම කිව්වේ පහසුවෙන්ම ගන්න පුළුවන් ක්‍රමය. මම මේ ඖෂධය ගිහිල්ලා කසාය හදලා බොන්න කියලා රෝගීන්ට කියන්නේ නැහැ. මේක ඉතා ඒ කියන්නේ දැන් කසාය තිත්ත රසයි මේක බොන්න බෑ පොඩි ළමයි යඬනවා එහෙම කියනවනේ. මේ ඖෂධය අර්කයක් විදිහට පාවිච්චි කරද්දී ඒකෙන් එන්නේ පිරිසිදු ජලය වගේ ඖෂධයක්. ඉතින් මේ ඖෂධය මේ අවශ්‍ය මාත්‍රාවට අනුව ගන්න එක කොහොමත් කරන්න පුළුවන්. පෙති කරල් උනත් ගන්න වෙනවනේ ඒ වෙලාව ඒ විදිහට කාලේ ඒ નિયમિત කාලයේදී ඒ ඖෂධය අරදෙන මාත්‍රාව ගන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව තවත් අපිට දැන් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ඖෂධ දෙනව පෙති කරල් කියන ක්‍රමවේද ආයුර්වේදයේ පාවිච්චි කරනවා. ඉස්සර තමයි එහෙම අර දැන් එක කාලයක තිබුණානේ තාක්ෂණය විතරක් නෙමෙයි දේශීය දැනුම හැමදේම නැති වෙලා ගිය යටත් විජිත වලට ලක් වෙලා තිබ්බ කාලේ ඒ කාලේදී තමයි මිනිසුන්ට කරන්න පුළුවන් විදියට ඖෂධ ගස් ටිකකින් හොයාගෙන මෙන්න මේක තම්බලා බොන්න කියලා වෙද මහත්තයා දෙන තත්වයක් තිබුණේ. ඒක නිසා තමයි ඒ විදියට දේශීය වෙදකම වැටුනේ. නමුත් ඒකේ නියම ස්වභාවය ඒක නෙමෙයි. මේ දැන් මං කියපු තත්වයේ ඖෂධ ගොඩක් දේශීය වෛද්‍යවරු රෝගීන්ට ලබා දෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමවේදයේ මේ ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ දැන් අපි බොහෝ විට කියන්නේ මේ රුධිර පට්ටිකා ඊටාම් වේගයෙන් සීක්‍රයෙන් අඩු වෙගෙන යනවා. ඒ හරහා විවිධාකාරයේ අනුකූලතා ඇති වෙන්න පුළුවන්. දැන් ඩෙන්ගු රෝගය ගැන අපි අවුරුදු කීපයක් තිස්සේ අපි අහනවා දකිනවා. ඒත් එක්කම එන සුවිශේෂී කාරණාවක් තමයි ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා කියන්නේ. එතකොට බටහිර ක්‍රමවේදය යන මේ රෝග ලක්ෂණ වලට තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. කොහොමද අපේ නැත්නම් ඔබතුමියගේ ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණාවලින්? කොහොම ගත්තත් මේ මදුරු විෂ කියන එක දේශීය වෛද්‍ය ක්‍රමේදී විෂ කාණ්ඩයේ යටතට තමයි අපි ගන්නේ. එතකොට මදුරුවගේ විෂ ඇතුල් වෙලා තමයි මේ හැම රෝග ලක්ෂණයක්ම එන්නේ. සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය ක්‍රමේදී අපි කරන්නේ රෝග නිදානයට ප්‍රතිකාර කිරීමක්. වෛරස් කාණ්ඩයක්නේ. ඒක හැමදාම හැම නිතරම තප්පරෙන් තප්පරයට වෛරස් කියන ඒවා වෙනස් වෙනවා. ඒක අපිට කොහොම වුණත් බටහිරවත් නෙමෙයි ඒක දේශීය වෛද්‍ය ක්‍රමයවත් නෙමෙයි ඒක කොහොමත් වෛරස් එක ස්වභාවය තමයි. එතකොට අපි බලන්න ඕනේ මේ වෛරස් එක ඩෙන්ගු වෛරස් එක මුලින්ම හානි කරන්නේ රෝගියාගේ අක්මාවට. රෝගියාගේ වකුගඩුවට. තීව්‍ර වකුගඩු අකරණීය කියන තත්වයට රෝගියා පත් වෙනවා. අර මේ දැන් මේකෙදි අපි දෙනවනේ රෝගියාට වැරදි ආහාර ක්‍රම ඖෂධ ලබා දෙද්දී රෝගියාගේ රෝගය තවදුරටත් උත්සන්න වෙලා බැරෑරුම් අවස්ථාවක් දක්වාම යනවා. මොකද අපි දෙනවා රෝගියාට කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව පොටෑසියම් තියෙන ආහාර. ඊට පස්සේ ප්‍රෝටීන් අධික ආහාර. එතකොට අක්මාව දුර්වල වෙන රෝගියෙක්ට ප්‍රෝටීන් ආහාර වල උදාහරණයක් කිව්වොත් මම හිතන්නේ බොහෝ දෙනෙක්ට පැහැදිලි වෙයි. දැන් ප්‍රෝටීන් අධික ආහාර කිව්වහම හරක් මස් සුප් ගන්නවා. අක්මාව මේ ඉදිමිච්ච රෝගියෙක්. තීව්‍ර අක්මාකරණීය කියන තත්වයේ ඉන්න රෝගියෙක්ට දෙනවා අපි හොඳ මස් එකක් ඔන්න ඕකෙන් ප්ලේට්ලට් වැඩි වෙයි කියලා. ඒක හරිම මිත්‍යාවක්. හරක් මස් වගේ දේවල් කොහොමත් ඩෙන්ගු රෝගියෙක්ට ජීර්ණය වෙන්න පහසු නැහැ. අර විස කොටස ශරීරයට එකතු වුණා විතරයි තවදුරටත් අක්මාව ආසාදන තත්වයට පත් වෙනවා. එතකොට ඊළඟට අපි පොටෑසියම් බහුල ආහාර දෙනවා. ඒ කියන්නේ දෙහි, තැඹිලි ඊළඟට අපි කියනවා ඇපල් ජූස් එකක් කඩෙන් අරගෙන බොන්න මේකෙන් රුධිර පට්ටිකා වැඩි වෙයි. ඊටාම මිත්‍යා මතයක්. මේ පොටෑසියම් බහුල ආහාරය දෙනවා. ඊළඟට ඇල්කොහොල් තියෙනවා අර මේ ඇපල් ජූස් එකේ. දීපු ගමන් වකුගඩුවට තමයි වෛරස් එක හානි කරන ඊළඟ ස්ථානය තීව්‍ර වකුගඩුව කරන තත්ත්වයට රෝගියා පත් වෙනවා. පත් වුණාට පස්සේ වෙන්නේ ආයිමත් අපි කියනවා මේ දැන් කොහොමටත් අක්මාව ඉදිමිච්ච රෝගියෙක්ගේ වකුගඩුව අක්‍රිය වෙච්ච රෝගියෙක්ගේ රුධිර පට්ටිකා ශීඝ්‍රයෙන් අඩු වෙලා යනවා කොහොම වුණත්. ඩෙන්ගු වෙන්නම අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ තත්ත්වයේදී රෝගියා හොඳටම අර විදිහට අමාරු තත්ත්වයට පත් වෙනවා ආහාරවලින්. හොඳයි වෙදහාමිනි අපිට කියන්න දැන් ඔබතුමී විසින් සොයාගත් මේ ඖෂධය
කොහොමද ක්‍රියාත්මක වෙන්නේ රෝගියෙක්ට මේක ලබා දීමෙන් පසුව? මුලින්ම රෝගියා කුමන තරම් අසාධ්‍ය අවස්ථාවක හිටියත් මෙම ඖෂධය රෝගියාව සුවපත් කරන්න පුළුවන්. මේකෙන් මුලින්ම වෙන්නේ රෝගියාගේ ශරීරයේ තියෙන විස කොටස අයින් වෙනවා. ඒකත් එක්කම රෝගියාගේ මුත්‍ර විවහාව හොඳටම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඇකියුට් කිඩ්නි ෆේලියර්, ඒ කියන්නේ තීව්‍ර වකුගඩු අකරණිය කියන අවස්ථාවෙන් රෝගියා මිදෙනවා. ඊට පස්සේ රෝගියාගේ අක්මාව නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒ දෙක වෙද්දී රෝගියාගේ ප්‍රතිශක්තිකරණය, ඒ කියන්නේ සුදු රුධිරාණු මට්ටම ඉහළ යනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ යනවා. මේක දවස් දෙකක් ඇතුළත මේ ඖෂධයෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එසනම් හිතපොතනි අද ඩෙංගු රෝගය ගැන අපව දැනුවත් කරේ අපි හෙළ වෙදකමේ විශ්මය පාමින් ඩෙංගු රෝගයට දේශීය පිළියමක් සොයාගත් පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තරංගා කුමාරී වික්‍රමසූරිය වෙදහාමිනි. ඉතින් අපි ඇයට සමුදෙනවා. ආයුබෝවන් ඔබතුමීට. බොහොම ස්තුතියි. එතුමී අපත් සමග සම්බන්ධ වුණේ බොහෝ රෝගීන් පිරිසකට ප්‍රතිකාරණ කරන ගමන්. අපට තේරෙනවා මේ ඩෙංගු රෝගයේ කොතරම් බැරෑරුම්ද කියලා. ඇය ළඟට එන රෝගීන් දිහා බැලුවම ඒත් එක්කම පුංචි යෝධනක්. බොහෝ දිනෙක බොහෝ දේවල් කියන අපේ දේශීය ඖෂධ පිළිබඳව. මෙන්න මේ ගහ හොඳයි. මෙන්න මේ ඉස්ම හොඳයි. නමුත් සුදුසුකම් ලත් මෙවැනි වෙදහාමිනි කෙනෙක් ගාවට එන්න ඔබට ඔය රෝගිය නිට්ටාවට සුව කරගන්න පුළුවන්. එසේනම් හිතවතුනි අදට සුවාසපයෙන් අපි සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි සතියක්. සිත සැනසුම දෙන රෝගිය දුරලන මුදු ප්‍රිය වදනින් සැම සරසා